අද වීඩියෝවෙන් දැක්වෙන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ වෙනිසුවෙලාවේ අනාගතය පිළිබඳව කරන ලද ප්‍රකාශවලින් පසුව වෙනිසුවෙලාවට කුමක් සිදුවන්නේද යන්න සොයා බැලීමයි. මෙම තත්ත්වය තවමත් අපැහැදිලි සහ වෙනස් වෙමින් පවතී. එබැවින් ඇමරිකාව ප්‍රකාශ කර ඇති දේ සහ වෙනිසුවෙලාව මෙතෙක් දේශපාලනිකව ප්‍රතිචාර දක්වා ඇති ආකාරය පැහැදිලි කරමු. ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යයට පැවසුවේ එක්සත් ජනපද හමුදා වෙනිසුවෙලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවටගෙන බලයෙන් ඉවත් කළ බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම සහ දූෂණ චෝදනා සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා මදුරෝව එක්සත් ජනපදයට ගෙන ආ බවත් මෙහෙයුම සාර්ථක හා තීරණාත්මක එකක් ලෙසත් ට්‍රම්ප් විස්තර කළේය. ඒ සිදු කළේ අපරාධ අස්ථාවරත්වය සහ වෙනිසුවෙලාවෙන් එන තර්ජන නැවැත්වීම සඳහා බව ඔහු පැවසීය. මෙම ප්‍රකාශ ට්‍රම්ප් විසින් ඍජුවම කරන ලද නමුත් බොහෝ රටවල් සහ ආයතන පවසන්නේ තත්ත්වය නීත්‍යානුකූලව හෝ ජාත්‍යන්තරව විසඳා නොමැති බවයි. ට්‍රම්ප් පැවසූ බරපතලම දේවල් වලින් එකක් වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තාවකාලිකව වෙනිසුවෙලාව පාලනය කරනු ඇති බවට වූ ප්‍රකාශයයි. ට්‍රම්ප්ට අනුව නවරජයක් පිහිටවන තුරු එක්සත් ජනපදය වෙනිසුවෙලාව කළමනාකරණය කරනු ඇත. මෙය වියවුල් සහගත තත්ත්වය වළක්වන අතර භයානක කණ්ඩායම් බලයට පත්වීම නවත්වන බව ඔහු කියා සිටියේය. ඇමරිකා එක්සත් ජනපදය විසින් ආයතන නැවත ගොඩනැගීමට ආරක්ෂාව පාලනය කිරීමට සහ දේශපාලන සංක්‍රාන්තියක් අධීක්ෂණය කිරීමට උදව් කරන බව ට්‍රම්ප් පැවසීය. මෙම ප්‍රකාශය ලොව පුරා ප්‍රබල ප්‍රතිචාර ඇති කළේ එය ස්වෛරී රටක් කෙරෙහි විදේශපාලනයක් යෝජනා කිරීමක ආකාරයක් ගන්නා බැවිනි. ට්‍රම්ප් වෙනත් ජාතීන්ටද අනතුරු ඇඟවීම් නිකුත් කළේය. පැරණි වෙනිසුවෙලානු නායකත්වයට සහාය දෙන රටවලට ආර්ථික හෝ දේශපාලන ප්‍රතිවිපාකවලට මුහුණ දිය හැකි බව ඔහු පැවසීය. වෙනිසුවෙලාව තුළ ඇති ඕනෑම සන්නද්ධ ප්‍රතිරෝධයකට බලය යෙදවිය යුතු බවට ට්‍රම්ප් අනතුරු ඇඟවීය. අවශ්‍ය නම් එක්සත් ජනපදය නැවත හමුදා බලය භාවිතා කිරීමට බිය නොවන බවද ඔහු පැවසීය. මෙම අදහස් ලතින් ඇමරිකාවේ කලාපීය අස්ථාවරත්වය පිළිබඳ බිය වැඩි කළේය. ට්‍රම්ප්ගේ පණිවිඩයේ තවත් ප්‍රධාන කොටසක් වූයේ තෙල්ය. වෙනිසුවෙලාව සතුව ඇති ලෝකයේ විශාලතම තෙල් සංචිත වසර ගණනක් තිස්සේ වැරදි ලෙස කළමනාකරණය ඇති බව ට්‍රම්ප් පැවසීය. එක්සත් ජනපද අධීක්ෂණය යටතේ තෙල් නිෂ්පාදනය නැවත ආරම්භ කර පුළුල් වන බව ඔහු කියා සිටියේය. ඇමරිකානු සමාගම් තෙල් යටිතල පහසුකම් නැවත ගොඩනැගීමට උදව් කරනු ඇතැයි ඔහු පැවසීය. වෙනිසුවෙලාවේ ප්‍රතිසංස්කරණය සඳහා ගෙවීමට තෙල් ආදායම භාවිතා කළ හැකි බව ට්‍රම්ප් යෝජනා කළේය. බොහෝ විචාරකයන් පවසන්නේ මේ ආධාර පමණක් නොව ආර්ථික පාලනයක් ලෙස පෙනෙන බවයි. වෙනිසුවෙලාව තුළ පවතින පාලන ක්‍රමයට පක්ෂපාතී වෙනිසුවෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය උපජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් අන්තර්කාලීන ජනාධිපති ලෙස නම් කළේය. රාජ්‍ය ක්‍රියාත්මක වීම සඳහා මේ අත්‍යවශ්‍ය බව අධිකරණය පැවසීය. රජයේ නිලධාරීන් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් මෙම තත්ත්වය විදේශ මැදිහත්වීමක් ලෙස හඳුන්වමින් එරටේ ස්වෛරීභාවය උල්ලංඝනය වී ඇති බව පැවසූහ. මේ මොහොතේ වෙනිසුවෙලාව සිදුවිය හැකි ප්‍රතිඵල තුනක් සමග සන්ධිස්ථානයක සිටි. පළමුව ජාත්‍යන්තරව සහාය දක්වන ලද සාකච්ඡා කරන ලද දේශපාලන සංක්‍රාන්තියක්. දෙවනුව තරගකාරී රජයන් නීත්‍යානුකූල භාවය දිගටම ප්‍රකාශ කරන බැවින් දිගුකාලීන අස්ථාවරත්වය. දෙවනුව ගැටුම තවදුරටත් තීව්‍ර කළ හැකි අඛණ්ඩ විදේශීය මැදිහත්වීම. තවමත් කිසිවක් තීරණය කර නොමැත. නමුත් නිශ්චිත දෙය නම් වෙනිසුවෙලාවේ අනාගතය අභ්‍යන්තර එකමතුව තිරසාර ජාත්‍යන්තර පීඩනය සහ විදේශීය බලවතුන් මැදිහත්වීමට තෝරාගන්නා ප්‍රමාණය අනුව හැඩගැසෙනු ඇතිය.